සුබ දවසක් හැමෝටම. මම ජීවන්. ඉතින් ලංකාව කියන්නේ දියුණුවෙන් පවතින රටක්. ඉතින් මෙන්න මේ කතාව මීට කලින් ඔයාලා අහලා ඇති. ඔයාලගේ වැඩිහිටි කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයාලට කියලා ඇති. ඒ වගේම තමයි අපේ වැඩිහිටියන්ට එයාලගේ වැඩිහිටියොත් අනිවාර්යෙන් කියලා දෙනවා. උදාහරණයක් විදිහට අපිට ඔය ලංකාව කියන්නේ දියුණුවෙන් පවතින රටක් කියන එක පිළිබඳව අපේ අම්මලා කියලා තියෙනවා. ඒ වගේ තමයි අපිට ගුරුවරු කියලා දීලා තියෙනවා. සහ අපේ ගුරුවරුන්ට සහ අපේ අම්මලා තාත්තලාට ඊට එහා පරම්පරාවේ ඉන්න කට්ටියත් කියලා දීලා තියෙනවා ලංකාව කියන්නේ දියුණුවෙන් පවතින රටක් කියලා. එතකොට ලංකාව කවද දියුණු වෙන්නේ? ඉතින් ඔයාලට පේනවා ඇති ලංකාව දියුණු වෙනවද නැද්ද කියලා මේ සාමාන්‍යයෙන් අපේ එදිනදා ජීවිතේ වෙන වැඩත් එක්ක ඇත්තටම ගත්තොත් ලංකාව දියුණු වෙනවා. හැබැයි ඊටාම මන්දගාමීව තමයි මේ දේ වෙන්නේ. මොකද හේතුව තමයි ලංකාව ගත්තොත් එම අනිත් රටවලට වඩා අපි අවුරුදු 10ක් පහළින් ඉන්නේ. ඒ කියන්නේ වෙන රටක ළමයි නැත්නම් වෙන රටක මිනිස්සු මොනවා හරි දෙයක් එක්ස්පීරියන්ස් කරනවා නම් අපිට ඒ දේ එන්න අවුරුදු 10ක් විතර පහු වෙනවා. මොකද හේතුව තමයි ලංකාවේ මිනිස්සුන්ට දියුණු වෙන්න ලොකු උවමනාවක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ට ඕන යම්කිසි පුද්ගලයෙක් මත නැත්නම් යම්කිසි දෙයක් මත යැපිලා ජීවත් වෙන්න විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් එම ලංකාවේ නව නිර්මාණ. ඉතින් ලංකාව ගත්තොත් ලංකාවේ නව නිර්මාණ දෙහිපෙන ඉතාමත් සුළු වශයෙන්. ඒ වගේම තමයි අපි වෙන රටක් ගත්තොත් උදාහරණයක් විදිහට චීනය වගේ රටක් ගත්තොත් එම ලංකාවගේ 100 ගුණයක් 10 ගුණයකට වඩා වැඩි නව නිර්මාණ ප්‍රමාණයක් මිනිස්සු අවුරුද්දකට බිහි කරනවා. හැබැයි අපි ඉතාම පොඩි දෙයක් තමයි නිර්මාණය කරන්නේ. නැත්නම් ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි නිර්මාණය කරන්නේ අවුරුද්දකට. ඉතින් මෙතන දිගත්තොත් අපි ලංකාව මෙතනින් හරිය දියුණු කරන්න ඕන නම් නැත්නම් අර දියුණු වෙමින් පවතින කියන කෑල්ල අපි ගලවන්න ඕන නම් අපි කරන්න ඕන දෙයක් තමයි අපි විවිධ නිර්මාණ සිදු කරන්න ඕන. විවිධ අත්දැක බැලීම් කරන්න ඕන. සහ නව නිර්මාණ බිහි කරන්න ඕන. ඉතින් මම මේ වෙනකොට ලංකාවේ තියෙන අධ්‍යාපන ආයතන කීපයක් සමග සම්බන්ධ වෙලා මේ රොබෝට් තාක්ෂණය පිළිබඳව නැත්නම් මේ නව නිර්මාණ කරන පිළිබඳව ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. සහ මගේ ආයතනයක් තියෙනවා. ඉතින් ඒ ආයතනෙත් ඉගැන්වීම් කටයුතු සිදු කරනවා රොබෝට් තාක්ෂණය පිළිබඳව. ඉතින් ඊට අමතරව විවිධ දේශන පවත්වනවා, විවිධ දේවල් නිර්මාණය කරනවා, විවිධ අත්දැක බැලීම් කරනවා. ඉතින් මේ වගේ කටයුතු විශාල ප්‍රමාණයක් කරනවා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මේ ලංකාව මෙතනින් හරිය දියුණු කරන්න සහ මේ ලංකාවේ ඉන්න ළමයි නව නිර්මාණකරුවන් කරන්න. ඉතින් ඒක හැමෝටම අදාළ දෙයක් නෙමෙයි. මොකද හේතුව තමයි හැමෝටම නව නිර්මාණ කරන්න බෑ. මොකද හේතුව ඒ පිළිබඳව යම් කිසි දැක්මක් තියෙන නැත්නම් ඒ පිළිබඳව මොන හරි අයිඩියාස් තියෙන ළමයෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හැබැයි අපිට පුළුවන් ඒ ළමයින්ගෙන් නැත්නම් අපි ඉන්න ළමයින්ගේ මොන හරි අයිඩියාවක් ගන්න. ඉතින් නව නිර්මාණය කරන්න ළමයෙක්ම වෙන්න ඕනේ නැහැ. ඒකට ඕනම පුද්ගලයෙකුට කරන්න පුළුවන්. ඉතින් අපි මීට කලින් අපේ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ ගැන කතා කරනවා. ඉතින් අපි කතා කරනවා ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්, ඊට අමතරව අපි කතා කරනවා ටෙස්ලා, නිකොලයි ටෙස්ලා. ඉතින් ඒ වගේ විවිධ විද්‍යාඥයෝ ගැන කතා කරාට ඉතින් අපි කතා කරන්නේ හරි ලොකුවෙන් කතා කරන්නේ මේ විද්‍යාඥයා මේ දේ හොයාගෙන තියෙනවා, අර විද්‍යාඥයා අර දේ හොයාගෙන තියෙනවා. ඉතින් අපි ඒ දේවල් පාවිච්චි කරනවා සහ ඒ දේවල් වෙනකොට ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් මේ කලින් ඒ නිර්මාණය හොයාගත්ත තත්ත්වය නෙමෙයි දැන් තියෙන. ඊට වඩා අපි දැන් මේක ඊට වඩා වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කතා කරනවා වගේම අපිටත් පුළුවන් වෙන්න ඕන මේ ලංකාවෙන් විවිධ නිර්මාණකරුවෝ බිහි කරන්න. ඉතින් ඒ යන ගමනේ මම කරන දේවල් වලින් මම ගොඩක් දේවල් මේ සෝෂල් මීඩියා වල අප්ඩේට් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක මම හිතනවා මේ ඇත්තටම මට සෝෂල් මීඩියා වල අප්ඩේට් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම වෙලාවක් තිබුණා. ඒක නෙමෙයි ප්‍රශ්න තිබුණේ. මට ඒ ගැන කිසිම ගාණක් තිබුණේ නැහැ. මොකද මම ගොඩක් කම්මැලි මේ වගේ දේවල් කරන්න. ඉතින් මම හිතනවා මෙතනින් එහාට මම කරන දේවල් සහ ඒ දේවල් පිළිබඳව අනිවාර්යෙන් මගේ සෝෂල් මීඩියා වල අප්ඩේට් කරන්න ඕන කියලා. ඉතින් මේකෙන් කවුරු හරි කෙනෙක් ඉන්ස්පයර් වෙලා විවිධ නිර්මාණ කරනවා නම් විවිධ දෙයක් අත්දැක බලනවා නැත්නම් විවිධ විදිහට ඉගෙන ගන්නවා නම් ඉතින් ඒක අපිට ගොඩක් වැදගත් වෙයි කියලා මම ඉස්සරහට හිතනවා. ඉතින් මගේ සෝෂල් මීඩියාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. විශේෂයෙන්ම මගේ TikTok channel එක follow කරන්න, ඒ වගේම Facebook page එක follow කරන්න. මට උපරිම වෙලාවක් තියෙන හැම අවස්ථාවකම මම මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න සහ ලෝකේ ඉන්න මිනිස්සු වෙනුවෙන්. ඉතින් මම දන්න දේවල් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක මම හෙට post කරනවා. අපි බලමු ඒ වීඩියෝ එකෙන් මොනවද ඔයාලට කියලා දෙන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා හැමෝටම මගෙත් එක ඇතුළේ හිටියොත් එම අනිවාර්යයෙන්ම මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.